ආයුබෝවන්. මේ ආරම්භ වන්නේ පැත්තක් නැතුව විශ්වාසනීය පුවත් රසට කියන සිප්පි රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. මුලින්ම පුවත් සිරස්තල. අයත යෝජනා ප්‍රතික්ෂේප කිරීම නිසා කාන්තාවන්ට අපහාස කළ පාපතරයෝ. යුක්තිය උදෙසා හඩනැගූ ඕලුගල මහතාගේ අවදිවීම. බලලුන් ලවා කොස් ඇටබාව ගැනීමට උත්සාහ කළ සින්දු කන්නාටකලක්කම් පලදීම. සිප්පියා සුළගට මුසු කළ උත්තමාචාරය. සැගවසිට සිද්ධු කළ නින්දිත ප්‍රහාරය. අවධානය ඉල්ලා අවධානමට ලක් වූ සමාධිනම් කාන්තාව. අමුඩය සහ පුකලෙස සිටි පාතාල මිතුරන්ගේ විරසක. පසුගිය දිනක සිප්පියා සහ වයිටි නම් තරුණිය අලලා අභූත චෝදනා නගමින් නන්නා දුනන පුද්ගලයෙකු විසින් අංජිගේ සජීවී විකාශය අතරතුරදී සිප්පියා ඉලක්ක කරමින් කඩාකප්පලකාරි ලෙස හැසිරුණා. නමුත් ඔහු විසින් සිප්පියා බ්ලොක්කර පැමිණීම බියගොලු නිවට ගතියක් නිසා මෙම ප්‍රහාරය පිළිකුලින් යුතුව හෙලා දකින බවයි සිප්පි වැඩිදුරටත් අදහස් දක්වා සිටිය. ෆේක් account සාදා පැමිණි මෙම පුද්ගලයා සහ පවුලේ සැමට සිප්පියා සාප කර තිබූ ආකාරයත් අපට දැක ගැනීමට හැකි වුණා. අයිබෝන් මගේ රත්තරන් යාළුවනේ, ඇත්තටම මම ඔයාලට මෙහෙම කතා කරන්න හිතුවේ සිප්පි නිවුස් හරහා. මට මරණ තර්ජනයක් කියලා වෙලා තියෙනවා. මම හොයාගෙන ඉන්න තැනට ඇවිල්ලා මරණවයි කියලා නන්නා දුන්න පුද්ගලෙක් විසින් මට කමෙන්ටුවක් දමා ගිහින් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ දැනුවත් කරන්න මට හිතුණා. ඇත්තටම මම මේ වෙනකොට ඊට අදාළ ක්‍රියාමාර්ග අරගෙන තියෙන නීතිමය කටයුතු වලට මම මේ වෙනකොටත් යොමු වෙලා තියෙන්නේ. ඒතකොට අපේ සිප්පි ආරක්ෂක අංශයෙන් මට කියලා තියෙන්නේ සැක කටයුතු පුද්ගලයන් කිහිප දෙනෙක් ගැන මේ වෙනකොටත් අනාවරණය වෙලා තියෙනවා කියලා. දැනට මේ ෆේක් වල ඉඳලා තියෙන්නේ මට මරණ තාජය එල්ල කරලා තියෙන්නේ ප්‍රසාද් සින්දු කන්නා ඩීඩී මැක්ස් තව ගෝස්ට් දර්ශන වගේ අය කියලා තමයි මේ මට අපේ සිප්පි ආරක්ෂකයන්ගෙන් දැනුවත් කළේ. ඉතින් මගේ රත්තරන් යාළුවනේ, මට එහෙම ජීවිත තර්ජනයක් තියෙන නිසා මම දැන් ඔයාලව එහෙම දැනුවත් කරලා තියෙන්නේ. යම් කිසි දවසක මට කරදරයක් වුණොත්, මගේ ජීවිතයට හානියක් වුණොත් මට ඒ කරදරේ වෙලා තියෙන්නේ ඒ අයගෙන් කියලා ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මගේ රත්තරන් යාළුවනේ, සිප්පි මේ ජීවිත තර්ජනයට කිසිසේත්ම බියක් දක්වන්නේ නැහැ. මම ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා. මම ඔයාලට ආදරේ. මම ඉදිරියටත් මගේ වැඩ කටයුතු කරගෙන යනවා. මම නවත්තන්න බෑ. එහෙම ෆේක් ඇවිල්ලා මට බැනපු සෙට් එක මම අර පෝස්ට් එකේ තියෙන විදිහට මම සාප කරනවා. සිප්පියා බය නැහැ. සිප්පියා සාප කරනවා. ඉතින් මගේ රත්තරන් යාළුවනේ, ඔයාලා හැමෝටම සතුටින් සාමයෙන් ඉන්න කියලා මම ඉල්ලන ගමන් මගේ වචන ස්වල්පයෙන් මේ අවසන් කරනවා. ඉතින් බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නාට සිප්පි නිවුස්. ඇගීම යනු කෙනෙකු සිදු කරන දෙයකට ලැබිය හැකි ඉහළම වටිනාකමකි. යමෙකු ඉහළ කාර්ය සාධනයක් එහි දක්වනුය නම් නිසකවම ඔහු ඇයව අගය කළ යුත්තේ. අගය කිරීම අප සිදු කළ යුත්තේ නැවත වරක් ඔහු ඇයව ඒ වැඩ කැටයුත්ත ඉහළ කාර්ය සාධනයකින් යුතුව ලබා ගැනීමට දිරිමත් කිරීමක් වන් නිසායි. එසේම එය අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තේ කල වැඩ කැටයුත්තට ඇගීමක් අනිවාර්යයෙන්ම පැවැතිය යුතු නිසායි. පසුගිය දිනක ෂේන් විමූ ලකියා සහ තරුවා යන පුද්ගලයන් විසින් සජීවි විකාශයක් තුලදී සිප්පි අප ඇගීමට ලක්කිරීම සිදු කළා. මෙතෙක් සිදු නොවූ වෙනසක් අප විසින් සිදු කළ බවයි බොහෝ දෙනා අදහස් දක්වා සිටියේ. එසේම පිළිබඳ කළ ඇගීමට දිරිගැන්වීමට සිප්පි අප සියලුම දෙනාට ස්තුතිය පුද කරනවා. සිප්පි කෑම හොඳේ. සිප්පි කෑම මේ මගෙන් අහනවනේ, මේ අහනව සිදුකෙන ඔක්කොම ඔය සමහර ගොඩක් දෙනා ගෝල් කරලා මේ සිප්පියව දන්නවා. ඊට පස්සේ මං කියන්නේ මෙච්චර. හැබැයි මම නම් නෙවෙයි හොඳේ කියලා කියනවා. ඊට පස්සේ උන් දාගන්න ඕන දොක්කේ. ඒ චේනා උඹනේ ඔය උඹනේ මං නෑ උත්තුවන් නෙවෙයි. නෑ උත්තුවන් නෙවෙයි මං නෙවෙයි නේ. දැන් ඔය ඉන්නේ සිප්පි ලොකු සිප්පි දිග්නායි. වැඩි දිගටම කරගෙන යන්නේ. සිප්පිය සිරාවට එක වට්ටා ගැම්මක් කියන්නේ ආයේ ලොයිට් නැති ගැම්මක් ආ. ඒක හරි. මේක පැහැදිලිම වෙනසක් ආ ලයිව් එකේ මම කියන්නේ මම දැකපු පැහැදිලිම වෙනස කරේ මේ අවුරුදු මම ලයිව් එකේ හිටියන් සෑහෙන කාලයක්. ඉරාවතාව. පැහැදිලි වෙනසක් ඉස්සර අරගත්ත වෙනගත්ත සෙට් එක ඒගොල්ලෝ කරේ අරගත්ත වෙනගත්ත. දැන් අර පොඩි උන් අරගන්න වෙනගන්නකොට මට hina යනවා ලයිව් එක.
හරිද ඒ සූටබල් කාලේ ඉවරයිනේ පාතාලකල්ලි සාමජික කෝබ්‍රා සහ නින්ජා අතුර ගැතුමක් ඇතිවී ඇති අතර පසුගිය දිනකදී කෝබ්‍රා විසින් නින්ජාගේ ඇක්සියල්ලම හයිඩ් කර දමා ඇත. නමුත් ඔවුන් දෙදෙනා අතුර ඇතිවී ඇති මෙම මතභේදාත්මක තත්ත්වයට හේතුවක් පිළිබඳ කිසිදු පාර්ශවයකින් අදහස් දක්වා නැත. අමුඩය සහ පුත ලෙස සිටි මෙම පාතාල කල්ලි සාමජිකයන් දෙදෙනාගේ මෙම විරසකය බොහෝ පාර්ශවයන්ට වාසි සහගත වන බවයි බොහෝ විමර්ශකයන්ගේ මතය වී ඇත්තේ. මෙම සිද්ධියට අදාළ දර්ශන සියල්ල මේ වන විටත් ඔවුන් විසින් ඉවත් කර ඇතේ. DD Max සහ ගෝස් නමින් හැඩිං වන පුද්ගලයා සජීවී වීකාශයක් අවභාවිතා කරමින් කාන්තාවන්ට අපහාස කරන ආකාරය පසුබිය දිනකදී අපට දැකගන්න හැකි වුණා. මීට හේතු වී ඇත්තේ ගෝස්ට් නමින් හැදින්වන පුද්ගලයා YT නමින් හැදින්වන තරුණියට කර අයුතු යෝජනාවක් ඇය ප්‍රතික්ෂේප කිරීමත් සමගත් ඇති වූ කෝපය බවයි අපට දැනගන්න ලැබුණේ. ගෝස්ට් මීට පෙර අවස්ථාවකදී අංජලී නම් කාන්තාවටත් මෙවැනිම අයුතු යෝජනාව ගෙන ඒම ඇය ප්‍රතික්ෂේප කිරීමත් ඊට හේතු වී ඇත්ත. ගෝස්ට් නම් මෙම පුද්ගලයා මුදල් පෙන්වා කාන්තාවක්ගේ අගපසික බැලීමට තරම් අසහනකාරී මානසික රෝගියකු බවයි කල විමර්ශන කටයුතුවලදී හෙළිවී ඇත්ත. කුසුමාවතී තමයි ඔබගේ හරි නම. කුසුමාවතී. හැමදේම අපි දන්නවා. ඉන්නවට ගැට ගහන්නේ තෝ දැඟලුවොත් එහෙම. ඉන්නවට. මාව ගන්නකොට මට කියන්න. දාලා හොක්කේ මේ ගහම. තෝ පුකාල්ලාල්ලෝ රටට වෙලා අරාබි උන්ට පුකාල්ලාල්ල ඉන්න බා රටට වෙලා. දැන් ලංකාවේ කිසිම පොතරෙන් ගිහිල්ලා මේ මෙහි තියෙන පහවල් වලින් මේ පහවල් මත නිසා එහෙලියා අරාබි පහවල් දාගන්න. මැක්කා සහ ගෝස්ට් කාන්තාවන්ට අපහාස වන ආකාරයට පැනවැඩීමට එරෙහිව අංජලී හිතවාදී ඕලුගල මහතා විසින් කාන්තාවන්ට සිදු වූ අසාධාරණයට හඩනැගුවේ අසා සිටි සියල්ල මදකට නිහද කරමින්. ඔහු මැක්කා සහ ගෝස්ට්ට සැබෑ පිරිමින් ගැහැණුන් ඉලක්ක කරමින් මෙවැනි නොමනා ක්‍රියා නොකරන බව පැහැදිලි කර දුන්නේ රැස්ම සිටි බොහෝ දෙනාට මැක්කාගේ සහ ගෝස්ට් නැමැති පුද්ගලයන්ගේ පෙරවැරදි සියල්ල පිළිබඳ ජනතාව දැනුවත් කරමින්. ඔට්ටික පොදාලෙන් තමයි මුළු ආමීරම කන්නේ. කිලිවල්ලා. ඉස්කෝලේ ගිය නැති මොය ඔච්චර හොඳ මේ අමුලාවක ආමීර අන්නේ ඔට්ටික පොතෝ. තෝපුරේ තෝමා කමාන්ඩර් ඔට්ටිකේම තෝ කමාන්ඩර් කියන්නේ. තෝපේ ගඳ පටේලා නෑව කමාන්ඩර්ගේ ඕන්නවල්ලා. ඊස්කාර පොල්ලෙට්ටෝ ඔබ ඉන්න පිටි වලින් දාන උත්සවවලට ආමේකේ ඔබට වෙපන්න දිනා ඔබේ සිවිල් අරන් තියෙන්නේ වරුණා රාගයට ජරක් කෝල් වීඩියෝ කෝල් එකක් පෙන්නලා ඉවර තක්කිලි වල්ලා ආන්න ඊයස්ලා කියන මොකක්ද ආවේ කියලා උන් තමයි ඉන්නේ බදාමරන්න පිටි ගවන්න ටොයිලට් කැඩිච්චා ගන්න අනම්මන උත්සවවලට උන් තමයි ඉන්නේ ගඳ පාගයා ඔවුන් සිවිල් අරන් තියෙන්නේ ඔට්ටික පුතා ආමීර හොට්ටේ හොඳ ආයත නැද්ද? උන් ඒවත් තරම් ඉගෙන ගත්තද කියලා ඇවිල්ලා මේවට. නෑ මේ කියන්නේ තාන්නිත් නෑ අපි දැකලා නෑ අතෙන්ට ගිහින් ගැව්වලු මෙතෙන්ට ගිහින් ගැව්වලු අතර පාරක් ක්‍රියාපමේ අපි දන්නේ නෑ මොකද කියලා දැකලා නෑ. අපි ලංකාවේ නම් අපිට ඒක අත්‍යවශ්‍ය ගන්න නෑ. අගින් නෑනේ. අර කොස්කා කියන පොල්ලේ මොකොත්ම වෙන්නේ නෑ. උගේ බඩ විතරයි. මට කියනවා රාපෝන පාලනේ උදේට දෙන්න කිව්වනේ ආපුදා මේ ලයිව් එකේ. ඔයා නැතිලා නම් දෙනවා කාටද ඔක්කොම එකතු වෙලා සම්පාරේ. නැක පොන්නේ. මේ කෑනුට ගන්න ලයිව් තාම. වෙන වැඩක් නෑ කරන්නේ. උන් ඇතරම් පිළිවෙල නෙමෙයි චීත්. ඔයාව ජාතක බලලා ඕකට ජාතිය තමයි නෙමෙයි. උන්ට මතක නෑ උන් වලට තියෙන තම්මගේ බඩෙන් කියලා. ගෑනුන්ට කියව කියන්නේ. අනික ඔයා අංජලි අම්මා එතන ඉන්නා නම් කමක් නෑ බැන්නට. කොන්ද බන්නලි ගම මේක. බයිනවා නම් මේකට විලා බැනහා. මේකට විලා බැනහා බයින එක. තැන් අර ලයිව් දාලා ගේම් බලන්න. ලකියා සජීවී විකාශය අතරතුර සමාධී නැමින් පුක්කසේම යෝනිය වටකර කැටයම්ලා සිටින කාන්තාව සිප්පියාට
අශෝභන ආකාරයට බැන වැඩි සියල්ලන්ගේ අවධානය ඇය වෙත ලබා ගැනීමට උත්සාහ කළා. සිප්පියා විසින් සමාධීග මැනියන් සිහිගැන්වීමත් සමග මා හිතවක් කෝබ්‍රා නොහොත් බිලාගේ නමට ඇය අපහාස වෙන ආකාරයට ඇය බැනවැදීම නිසා කෝපයට පත් සියල්ලු දෙනා ඇයට බැනවැදී ඇති අතර සමාධී නැමින් පෙනී සිටි මෙම කාන්තාව ප්‍රහාරයත් සමග පලා ගොස් ඇත. මේ අතරදී සියල්ලන් පුදුමයට පත් කරමින් සමාධීග රහස් පෙම්වතා චැට් එක තුළින් මතු වූ අතර තරුවා නැමින් හැදින්වෙන මෙම පුද්ගලයා සහ සමාධී කලක සිට හොර රහසේ කළ පෙම් කෙලිය සියල්ලු දෙනා ඉදිරියේ ප්‍රදර්ශනය විය. එමෙන්ම කෝබ්‍රා ඔහුගේ නාගදිස සහිත හිත කීරි ගැහෙන ඔහුගේ වදන්මාලා තුළින් තවමත් සමාධිගේ මෑණියන්ට පින්දී නිවන් සුව පැතිවීම හෝ ඇගේ මව සමග සිදුකරන සංසර්ග ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමක් තවමත් සිදුකර නොමැති අතර නොබෝ දිනකදී එය සිදුවීම හැකි බවට බොහෝ පාර්ශව වලින් අප දැනුවත් වූ අතර කෝබ්‍රාදා මේ පිළිබඳ යම් ඉගියක් ලබාදී තිබූ. ආකාරයයි මේ. වැරදුනානම් වැරදිච්ච තැන් හදන්න අදාළ පිස්සුවලට බාරයි කියන්න ඕනම් සේරම මෙතන කිව්වේ සායෙන් විච්ච රහස් ගොඩක් නැතිලිගේ ඒක අනිවාර්යෙන් කියනවා. අපිට චරිත සාධික දෙන්නවා නම් ඒ චරිත සාධික නොදී ඒගේ චරිත ගැන මට පැහැදිලි කරන්න පුළුවන්. මොකද අපි මෙලින් මේ චරිත ගැන දන්නේ හින්දා අද නිදාගත්තේ කාගාල ඊට පස්සේ දවසේ ගාලඟද එතනින් කොහෙන්ද නිදාගත්තේ මෙතනට ගියනවද මෙතනට ගෙනල්ලා උත් එක නිදාගත්ත විදිහ ගැන කතා කරනවද ඒ වගේ දේවලුත් අපිට කරන්න පුළුවන් රයිට්. කලක සිට පැවත එන නින්ජා සහ ප්‍රසාද් කල්ලි දෙක අතර ගැතුම නැවත කරලියට ගෙන ඒමට ප්‍රසාද් උත්සාහ කරන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. ඒ මැක්කාගේ සජීව විකාසය අතරතුරදී ඔවුන් අතරට එක්ව ඔවුන්ගේද සහය ඇතුව නින්ජා සහ චීටා විනාශ කර දැමීම අරමුණින්. නමුත් මැක්කා මෙහිදී නින්ජා සහ චීටා පිළිබඳ කිසිදු අපහාසාත්මක පිළිතුරක් ලබා නොදීම කැපී පෙනුණා. වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසාද් පවසා සිටිය ඉදිරි දින කිහිපය තුළදී නින්ජාගේ සහ චීටාගේ චැනල් සියල්ල ඔහු විසින් ඉවත් කර දමන බවත් මනාලී නම් YouTube චැනලයද ඔහු විසින් විනාශ කර දැමූ බවයි. අනික බලාගනින් ගෝස්ට මෙයාගනේ ඔක්කොම ඉඳලා කියන්නේ නින්ජා ඉන්නේ චීටලා නින්ජලා බලපන් තවත් දැන්නොත් කෙට්ට හරි ලැබු දාලා තවත් දැන්නොත් ආගරින් කියන දේ තවත් දැන්නොත් තුන් එකෙක්ට හරි ලැබු දාලා කිසි කෙනෙක්ට මොකෙක්ට හරි අපේ තරහකාරයට හරි බැන්නොත් හොඳ කෙක්ට හරි තරහකාරයට හරි බැන්නොත් උන්ගේ channel YouTube එකෙන් උන් ඉන්න තරම හුලකට එපා කරනවා. ඔන්න බලපන්. කරේ නැත්තම් හොඳයි. සසානේ. මේ පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ චීතා සහ නින්ජා ප්‍රසාද් සින්දු කන්නාට පිළිතුරු සැපයූ ආකාරයයි මේ. terus kesakian tani kan mau di pengarit tani kan mau di macam kamu gawe ya macam hari itu aku gawe oke amma kanna macam hari itu me ape koste kimi me set එක මම්මට මීයුගේ අම්මට බලපු ලයිව් එකේ ගිහින් macam udah තියාගෙන අම්මට මගේ එක මං එන ආතේ අඩු මගේ එක කියලා macam අර උන්ගේ පැත්තට කියලා අපිට බයින්නා නේ මම මේක අම්මු ගාවේ අපා හරකින් පත් තනි කරලා කියන්නේ macam අර අම්මු ගාවේ macam hari itu අර මනාලි කියන channel එක දිනුම ජගතිද මේ මචංගේ සබ් මචං ඉස්සුදාන කියන channel නැති කරන්න බැරි ඕක මචං හරිද අර සමාන මනදාන කියන channel එක නැති කරලා බලපන් විදිහේ මේ සරලව කතා අහලා ඉස්සිටිනෝ වලි බගරි සදා මොකක්ද වර අර කොහොමද දාලානේ ප්‍රසාද් පොන්නෝ කාරි පාඩුවේ හිටියා. ඉතින් පුක දීගෙන ඉතින් කිව්වනේ හරි ලයිව් එක දාපන් ගහපන් කොන්නේ ඔන්න දැම්ම ලයිව් එක වරින් ගරි බේසික් කොල්ල උඩට. කවුද ප්‍රසාද් ලොල්ලු මේ හපන්ගෝ මේ විනාඩි 5 නම් උඹ ගහගෙන උඹ අම්මගේ කිම්මස් එක ගරි බේසික් කොල්ල හරිද උඹට ඕන විදියට මන් ලයිව් දාලා උඹ එනකම් මම බලන් ඉන්න. උඹ හිතුවද බං උඹ වගේ පොන් එක කියලා මම නෑ බකෝ තෝගේ ගෑනට පිට මොකක්ද උඹ පොන් එක වගේ බලන් හිටියන මම බලන් ඉන්නේ නෑ බකෝ හරිද අන්න එක මතේ දෙනින් ගරි බේසික් කොල්ලෝ කනරකවත් ගානා නිල්ලෙන්න පගේ දෙනගන්න මැරලා වැටෙන්න උත්තා පාම්බාගේ තන මොස්නේ කි මල පොන්නේ යන්න තෝ වෙනක විනාඩි 5කින් ඉද්දකින් පොන්නේ ගෑනි පොන්නේ එන අයියාගේ නේද අයි තෝගේ ගෑනිගේ ජංගේ මිටි කළා නැද්ද හොදලා නැද්ද හොද මං ජංගේද ගෑනේ ඒල්ස් එතනේ හොද හොද මම මේස් දාලා මං අත බලන් හොද මේස් දෙක බදාගෙන නැත්නම් ජොයි සිව්මෙලි ඉන්නලා තෝරගලි වාලවේ සිව්මෙලි වාලවේ බලන් හොද දෙලියන්
පොඩ්ඩක් හොද පන්නත් නම් ගෙදර ගෑණි හැමදාම වලං වලින් ගහත් ඒක ඉවසන්න අමාරු වෙන උඹට. ඒව ඉවසගනින් හරිද? මීට පෙර සිප්පි චැනලයද සුළගේ පා කරන බව පැවසූ ප්‍රසාද් සින්දු කන්නා එසේ නොකළ නිසා සාර්ථකව සබස්ක්‍රයිබ් 150 සීමාව පසු කිරීමට සිප්පි අපිට හැකි වුණා. එම නිසා ප්‍රසාද් මහතාව අද දින සිට සින්දු කන්නා යන අන්වර්ථ නාමයන නැවත ආමන්ත්‍රණය නොකර සිටීමට සිප්පි අපි තීරණය කළා. මෙම ගීතය ඒ මහතාට උපහාර පිණිස සහ නාව සැට සුළගටද තබන පණිවිඩයක් ලෙස ඔබ සියලු දෙනාට රසවිදිය හැක. ජීවිතය සුල්ලන් වගේයිනේ පිටක සුවය දෙනවනේ ජීවිතය සුල්ලන් වගේයිනේ පිටක සුවය දෙනවනේ දැනෙනවා සුල්ලි සුළඟ වගේ ඕ දැනෙනවා සුල්ලි සුළඟ වගේ ඕ සුළඟේ හෙමින් එන්නකෝ සිසිල ගන්න දෙන්නකෝ සරවී යන්නව සුලන් පෙරලී යන්නව ගස් කොලන් පමණයි දුටුව කෙනෙකු නෑ පාන පෙනෙන්නේ රෑදරු කැට දිලිසෙන්නේ හඳ පාන පෙනෙන්නේ රෑදරු කැට දිලිසෙන්නේ ඒ හිරු එළිය නිසානේ ඕ ඒ හිරු එළිය නිසානේ ඕ සුළඟේ හෙමින් එන්නකෝ සිසිල ගන්න දෙන්නකෝ සුළඟේ හෙමින් එන්නකෝ සිසිල ගන්න දෙන්නකෝ සරවී යන්නව සුලන් පෙරලී යන්නව ගස් කොලන් පමණයි දුටුව කෙනෙකු නෑ සරවී යන්නව සුලන් පෙරලී යන්නව ගස් කොලන් පමණයි දුටුව කෙනෙකු නෑ. ඒ සමගින් සිප්පි පුවක් විකාශය නිමාවට පත්වෙනවා උපහාසයද කැටිකොට සතය පමණක්ම ඔබ හමුවේ තබන මම. සිප්පි නැවත හමුවෙමු සුබරාත්‍රයක්. වලිගය කරකවතේ දිය මත පාව යතේ දඟර වලිග ලපවානර දස්කම් දක්වනවා අහසේ ඉල යතේ වලිගෙන් ගෙඩි කඩතේ බැරි බර කරට අරන් දඩයන් පිරිහිලා යතේ වලිගා වට්ටියගෙන පළවැල නෙලයි පුතේ හොන්චිල්ලා පදිතේ
ගෙයි සමගිය රකිමින් සතුනට සෙනෙහ දෙතේ දිය කරනම් පාන වලිගා ඔරුවේ නැගෙන පෙරලෙයි රෝද ගසා හිත මිතුරන් සනසා දිය ගොඩ හැම යාලු ඒ හැම සනසාලු වලිගය වැජබේලු අපිටත් නිමි වේලු අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත පාව යතේ ඩංගර වලිග ලපවානර දස්කම් දක්වනවා අහසේ ඉගිල යතේ වලිගෙන් ගෙඩි කඩතේ බරි බර කරට අර